ඇමරිකාවේ නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධානතම අපරාධ කල්ලි පහෙන් එකක් ලෙස කොළඹෝ අපරාධ පවුල හැඳින්විය හැකිය. මෙය ඇමරිකානු මාෆියා ඉතිහාසයේ ඉතාමත් ප්‍රබල මෙන්ම ආන්දෝලනාත්මක කණ්ඩායමක් වන අතර ඔවුන්ගේ ඉතිහාසය වසර 100කට ආසන්න කාලයක් අතීතයට දිවියයි. මෙම කල්ලිවලට පවුල යන නම භාවිතා කරන්නේ ඔවුන් අතර පවතින දැඩි පක්ෂපාතීත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් පනවා ඇති දැඩි නීති රීති නිසාය. මෙම අපරාධ කල්ලියේ ආරම්භය 1920 දශකයේ අගභාගයේදී ජෝසෆ් ප්‍රොෆාසි නම් පුද්ගලයා යටතේ සිදුවිය. මුල් කාලයේදී මෙය ප්‍රොෆාසි පවුල ලෙස හඳුන්වනු ලැබුව අතර මත්පැන් ජාවාරම, නීති විරෝධී සූදුව සහ මුදල් පොලියට දීම වැනි කටයුතු වලින් ඔවුන් විශාල ධනයක් රැස් කළා. නිව්යෝක් නගරයේ අනිකුත් ප්‍රබල මාෆියා පවුල් සමග ඇති වූ දීර්ඝ ගැටුම් වලින් පසුව මෙම කණ්ඩායම නිල වශයෙන් පිළිගත් ප්‍රධාන කල්ලියක් බවට පත්විය. කෙසේ වෙතත් මෙම කල්ලියට වර්තමාන කොළඹෝ යන නම ලැබුණේ 1960 දශකයේදී නායකත්වයට පත් වූ ජෝසෆ් කොළඹෝ නිසාය. ඔහු අනෙකුත් මාෆියා නායකයන්ට වඩා වෙනස් මාවතක් තෝරාගත් අතර ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ඉතාලි ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවා පිහිටුවිය. මෙලෙස සමාජ ඉදිරියේ ජනප්‍රිය වීමට උත්සාහ කළත් තිරය පිටුපස විවිධ නීති විරෝධී කටයුතු සිදු වූ අතර අවසානයේදී ඔහු වෙඩි තැබීමකට ලක්ව අංශභාග රෝගියෙකු බවට පත්විය. කොළඹෝ පවුලේ ඉතිහාසයේ පුරාම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන් තුළම ඇති වූ අභ්‍යන්තර යුද්ධයි. පවුලේ නායකත්වය සහ බලය ලබා ගැනීම සඳහා සමාජිකයන් එකිනෙකා අතර අවස්ථා කිහිපයකදීම මාරාන්තික ගැටුම් ඇති කරගත්තා. විශේෂයෙන්ම ක්‍රේසි ජෝ ගැල්ලෝ වැනි නායකයන් තම මව් සංවිධානයට එරෙහිව කැරලි ගැසීම නිසා විශාල ජීවිත හානි සිදු වූ අතර එමගින් කල්ලියේ බලය ක්‍රමයෙන් පිරිහීමට ලක්විය. ඉන්පසුව බලයට පත් වූ කාර්මයින් පර්සිකෝ කොළඹෝ පවුලේ දීර්ඝතම කාලයක් නායකත්වයේ දරූ පුද්ගලයා ලෙස සැලකේ. ඔහු වසර ගණනාවක් සිරගතව සිටියදී පවා සිරගෙදර සිට තම පුතුන් සහ හිතවතුන් මාර්ගයෙන් කල්ලිය පාලනය කරනීමට සමත් විය. මෙම කාල සීමාව තුළ ඇමරිකානු රජය මාෆියා කල්ලි මර්ධනය කිරීම සඳහා විශේෂ නීති හඳුන්වා දුන් අතර ඒ යටතේ කොළඹෝ පවුලේ ප්‍රධානීන් රැසක් සිරගත කිරීමෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස අඩපණ විය. වර්තමානයේ වන විට නිව්යෝක් නගරයේ පවතින අනෙකුත් මාෆියා පවුල් අතරින් කොළඹෝ පවුල සාපේක්ෂව දුර්වල තත්වයක පවතී. අකණ්ඩව සිදුවන පොලිස් මෙහෙයුම් සහ අභ්‍යන්තර බෙදීම් නිසා ඔවුන්ගේ පෙර තිබූ බලය බෙහෙවින් අඩු වී ඇතිවත් අදටත් රහසිගතව විවිධ වංචනික කටයුතු වල නිරත වන බවට තොරතුරු වාර්තා වේ. ලෝක ප්‍රකට ද ගෝඩ්ෆාදර් වැනි සිනමා නිර්මාණ සඳහාද මෙම කොළඹෝ පවුලේ සැබෑ කතාන්දර යම් ප්‍රමාණයකට අනුප්‍රාණයක් වී ඇති බව දන්නා කරුණික.